Hello guys, welcome to Baggy's Vlogs. මේ මගේ පළවෙනි vlog එක යාළුවනේ. ඇත්තටම මම vlogs කරන්න හරිම ආස පුද්ගලයෙක්. හැබැයි මගේ තියෙන කම්මැලිකම නිසා මම vlogs දාන එක දවසින් දවස කල් ගියා. අද මම ඇවිල්ලා තියෙන මේ place එක අනුව මගේ randomly මට vlogs එකක් දාන්න හිතුණා. එහෙනම් යාළුවනේ enjoy කරන්න. මේ place එක ගොඩක්ම හලාවත අවට හලාවත beach side එක පැත්ත කට්ටියට නම් මෙතන හොඳ හුරු පුරුදු තැනක් වෙන්න පුළුවන්. මේ වගේ places ගොඩාක් තියෙනවා හලාවත ඉඳලා beach side එකේ. ඔය church පාරේ යද්දී වෙන්නප්පුව මාරිලා ඒ side එකට යනකොට මේ වගේ places ගොඩාක්ම තියෙනවා යාළුවනේ. මේ වගේ එක place එකක් මොනවාද එහෙනම් enjoy කරන්න. මෙතෙන්ට ආයේ මම මගේ ඉස්කෝලේ යන කාලේ මම best friend කෙනෙක් එක්ක මේ ප්ලේස් එක ඇත්තට මමත් ආය ෆස්ට් ටයිම්. මේක තියෙන්නේ මේ පාලම ළඟ. මේකට කියන්නේ ලුණුවේ පාලම කියලා නේද? මම හරියටම දන්නේ මොනවාද ඒ පාලම වෙන්න ඕන. මේ පාලමත් මේ ළඟකදී අර තිබ්බ අර වැහි මේකකට අර අහුවෙලා ඔය ඔකත් කැඩිලා ගිහින් පස්සේ තමයි උතන ඔය ආය අලුත් ඇඩියා කරලා හදලා තියෙන්නේ. මේ ප්ලේස් එක නම් මොනවාද මාළු අල්ලන අයටම ෆිෂර්මන්ලටම තමයි මේ ප්ලේස් එක ගොඩක් හොඳ කියලා හිතනවා. නාන අයටත් හොඳයි. හැබැයි ඉතින් කාටවත් මොහොතේ නාන්න රෙකමන්ඩ් කරන්න හොඳ නැහැ. මොනවාද ඒක ඇත්තටම ඩේන්ජරස් දෙයක්. අපි යනකොටත් එතන ෆිෂර්මන්ස්ලා දෙන්නෙක් විතර හිටියා. මෙතන දෙන්නයි අර පිටිපස්සේ තව දෙන්නෙක් හිටියා. ඇත්තටම යාළුවනේ හරි ලස්සන වෙලාවක ගියේ. හවස් වරුවේ හරිම ලස්සනයි සන්සෙට් එක. මගේ යාළුවත් මාර විදියට ෆොටෝස් ගන්නවා. අපි මෙතන ටිකක් කියලා බලන් හිටියා මේගොල්ලෝ මාළුවෙක් අල්ලයිද කියලා. ඒත් මාළු අල්ලනවා කියන එක අපි හිතන තරම්ම ලේසි දෙයක් නෙමෙයි යාළුවනේ. ඒක අපිට තේරුම් ගියා. එහෙනම් එන්ජොයි කරන්න වීඩියෝ එක. අපි මේ දැන් ආවේ මොනවාද රැල්ල පාගන්න කියලා පොඩ්ඩක් ආවා. ඇත්තට මෙතන අර එච්චරටම ඒ කියන්නේ නරක තැනක් නෙමෙයි. මෙතන ඇත්තටම සේෆ්. ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. මේක තියෙන්නේ අර පාලමත් එක්කම මොනවාද පහුවෙද්දි තියෙන පාර. ඒකේ පාර ඇතුළට එන්න ඕන. මේ හලාවත සයිඩ් එකේ බීච් රෝඩ් එකේ ආවොත් ඔයාලා දන්නවා මේ පාලම් පහු කරපුවාම ෂෙඩ් එකත් එක්කම පාරක් තියෙනවා. ඒ පාරේ ඇතුළට ආපුවම තමයි මේ ප්ලේස් එක තියෙන්නේ. ඇත්තටම මෙතන ලස්සනයි හවස් වරුවේ. ඔයගොල්ලෝ මේ අවට ඉන්නවනම් හලාවත මේ බීච් සයිඩ් එක හලාවත මාදම්බේ මේ අවට ඉන්නවනම් ඔයාලටත් ඇවිල්ලා එන්ජොයි කරලා යන්න පුළුවන්. මෙතන මේ ප්ලේස් එකට කියන්නේ තොඩුවාව කියලා. මේ තොඩුවාව පාර තමා අපි මේ එතනින් තමා මේ ඇවිත් ඉන්නේ. මේ තොඩුවාව පැත්තින් අය නම් මෙතන අනිවාර්යෙන් දන්නවා ඇති. දැන් ඉතින් මේ රැල්ල පාගන ගමන් තියෙන්නේ. ගායිස් වතුර කූල්ම කූල්. ගායිස් මෙන්න මේ මගේ යාළුවා අමුතුම ක්‍රීචර් කෙනෙක් අල්ලලා ඉන්න එකපාරටම නම් මට දැක්ක ගමන් ටිකක් අවුල් වුණා. බයත් හිතුණා. මොකෙද්ද දන්නෙත් නෑ. මන්න හිතුවේම මොකක් හරි මේ පැරසයිට් කෙනෙක් කියලා. ඊට පස්සේ මගේ යාළුවා තමයි කිව්වේ නෑ මේක මේ මොනවාද ජපාන් වල කට්ටිය හොඳ කන ආහාරයලු සී ෆුඩ් යලු. හැබැයි ඒක දැක්කම නම් කන්න නෙවෙයි නිකන් දුවන්න තමයි හිතෙන්නේ. මොනවාද එන ගණන් මොකක් හරි සී ෆුඩ් එකක්. දැන් මේක නිකන් අර කොකනට් එකක් තියෙනවා නිකන් අර ඒක අර විසිරලා යනවා යාළුවනේ. කියන්නේ චූටි හැදිලා තියෙන එක විසිරි යනවා. ඇත්තට මේක අර නිකන් පැරසයිට් එකක් තමයි. හැබැයි මේක අර ෆේමස් සී ෆුඩ් එකක්. මගේ යාළුවා කියන විදියට නම් මේක එන දුර්ලභ ගණේ දෙයක්ලු. මොනවාද මේ ෆස්ට් ටයිම් තමයි දැකලා තියෙන්නේ. ගොඩාම ජපාන් අය කනවා.
ඒක මොනවාද ප්‍රයිස් එකත් අපි නිකන් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරාම ලොකු ගාණක් තමයි තිබ්බේ ඉතින්. පේනවනේ අර මිනිස්සු දන්නේ නැති වුණාමත් ඒවා ඔහේ තියෙන තැනුත් තියෙනවා. මගේ මේ කැම් එක මේ අනිත් පැත්තට හැරවිලා තිබ්බා. මං ඉතින් කමන්නේ නැහැ. ඒකත් අහක දාන්න බෑනේ. ඒකත් ඉතින් එඩිට් කරද්දී එකතු කරා. මම මේ සෙරප්පු දෙක ආයි ගලවලා තිබිලා දාන් ආවා. හොදගෙන යන්න. මේ තමයි මගේ බයික් එක ගලවන්නේ. PCX එකක් තියෙන්නේ. මේකෙත් වීඩියෝස් ටිකක් තියෙනවා. මං අරගෙන එන්නම් අප්ඩේට් එකක් තියෙනවා බයික් එකට කරන්න. දැන් මායි යාළුවෝ තීරණය කරා පොඩ්ඩක් හලවත පැත්තට යන්න ඕන කියලා බයික් එකේ. ඇත්තටම යාළුවනේ මොනවාද හවස්වරුවේ බයික් එක මේ වගේ බී සයිඩ් එකේ රයිඩ් එකක් දානවා කියන්නේ ඉතින් ඒක වෙනම අතල්ලයක් තමයි. එහෙම පදින අය නම් දන්නවා. හැබැයි මේ හලාවත මේ පැත්ත මේ රෝඩ් එක නම් බයික් පදින කට්ටියට පර්ෆෙක්ට් රෝඩ් එකක්. මගේ යාළුවා ඩිසයිඩ් කරා අපි මේ ඇමරිකන් හඬ කියලා මේ පැත්ත කට්ටිය නම් දන්නවා ඇති මේ තොඩුවාවට කට්ටිය. එතෙන්ට යන් කියලකෝ ඇත්තටම මං ගිහිල්ලා තිබ්බේ නෑ. අහලා නම් තිබ්බා පොඩි කාලේ. එහෙනම් මාහයයි මොනවාද යාළුවනා ඉස්සරහ යනවා Google Map එකක් දාගෙන මොනවාද මාත් ඉතින් ඒක ඉන්ටරෙස්ටිං හින්දා යමු කියලා කිව්වා. බලන්න ගායිස් මේ සන්සෙට් එක මාරම ලස්සනයි. මේ ටයිම් එකට අපි ගියේ හවස 5ට වගේ. මේ ටයිම් එක නම් පර්ෆෙක්ට්. අපි දැන් මේ ඇතුලෙන් ආවම යාළුවගේ Google Map දෙයියන්ගේ පිහිටෙන් අපි ආවා ඒ තැනට ගායිස්. ඇමරිකන් හඬි කියන එක නම් වහලා ඒක මං අද තමා දැනගත්. ඒක ආමි කැම්ප් එකක් ගායිස්. මොනවාද මේක අර එක ඉතින් රහස් තියෙනවා. ඉතින් ඒලියන්ස් ලගේ අනම් මනම් කතා තියෙනවා. අපි ඉන්ට්‍රස්ට් හින්දාම තමයි පැත්තට ගියේ. හැබැයි ඉතින් අපි හැරිලා ඉතින් ඒක ආමි කැම්ප් එකක් එක වහලා තිබ්බා. දැන් අපි ආය හලවත පැත්තට යනවා. ඉතින් රයිඩ් එකක් දාන්න. ගායිස් මේ ප්ලේස් එක ඔයාලා දන්නවා ඇති හලාවත කට්ටිය ඔය තොඩුවාව මේ පැත්තේ මේ අර ආච්චි කෙනෙක්ගේ වෙරි ෆේමස් ගියක්. ඒ ආච්චි නම් යාළුවනේ නැති වුණා මෑතකදී. මේ ආච්චි හිටපු ගෙදර මේක ෆේමස් උනේම මේක අර මිදුල හින්දා. එහෙනම් ගායිස් මේ වගේ තවත් වීඩියෝ නම් මට සබ්ස්ක්‍රයිබ් කරන්න කමෙන්ට් එකක් දාන්න. එන හැමෝටම සුබ දවසක්.